මාසයනේ. ඉතින් රට පුරා බොහෝමයක් දෙනා මේ සතිය පුරාවටම ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් බොහෝමයක් පින්කම් සිදු කරන ආකාරය දැක බලා ගන්න පුළුවන්. ඉතින් හැමතැනම වගේ දන්සැල්, වර්ණවත් ආලෝක රටාවන් ගලාගෙන යන තොරන්, පහන් කූඩු නිසා වෙසක් මාසයේ පුරාවටම ලංකාවේ තියෙන හරි අමුතු ලස්සනක්. ඉතින් මේ වෙසක් තෙමකුල සමරන මැයි මාසයේ උතුම්ම පින්කමකට සහභාගී වෙන්න මටත් අවස්ථාව ලැබුණා. ලංකාවේ හැමෝම වගේ කැලණි රජමහා විහාරය වැඳ පුදාගෙන තියෙනවනේ. හැබැයි කැලණි රජමහා විහාරය පහු කරගෙන යද්දී හමුවන කිත්සිරි මෙවන් විහාරය දන්නේ බොහොම සීමිත පිරිසක් පමණයි. ඒ පිරිසෙනුත් එහි ඇති ඓතිහාසික වටිනාකම ගැන දන්නේ බොහොම සුළු පිරිසක් වීම කනගාටුවට හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ කැලණි ගඟෙන් පැන් පහසු වෙලා උන්වහන්සේගේ තෙත බේරෙන ජල සාටිකාව සහ දන් වැළඳූ පාත්‍රය තැන්පත් කරලා තමයි මේ කිත්සිරි මෙවන් සෑය ඉදි කරලා තියෙන්නේ. බුද්ධ අධිෂ්ඨානය මත අදටත් ඒ සිවුර තෙත බේරෙමින් ඒ විදිහටම තිබෙන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. ඒ නිසාම නිතරම පාහේ පේසාවලලු මත දියසෙවල බැඳෙන බැවින් මාසයකට වරක් හෝ දෙවරක් චෛත්‍ය රාජාණන් වහන්සේගේ හුණු පිරියම් කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා. මේ ස්ථානයේ නාගලෝකයේ නාග මානවිකාවන් සහ නාග මානවකයන් නිතරම වන්දනාමාන කරගන්නට එන බව මෙතනට යන බොහෝ පිරිස හොඳින්ම දන්නා කාරණයක්. ඒ වගේම මේ සෑරාජාණන් වහන්සේගෙන් නිතරම පාහේ ෂඩ්වර්ණ සහ රන්හා රිදී පැහැති ආලෝක ධාරා නිකුත් වන ආකාරය බොහෝ පිරිස දැක තිබෙනවා. අවස්ථා කීපයකදී මේ දුර්ලභ දර්ශන මගේ කැමරා කාචයටද හසු කර ගැනීමටද මට හැකියාව ලැබුණා. ඉතින් මම පටිගත කරගත්තේ එවැනි දර්ශන කීපයක්ම මේ වීඩියෝවේ ඇතුළත් කරලා තියෙනවා. අද දවසේ 2025 මැයි මාසේ 18 වන ඉරිදා. සුපුරුදු පරිදි මම සෑරාජාණන් වහන්සේ වන්දනාමාන කරගන්න හිතාගෙන මේ පූජා භූමියට එද්දි තමයි දැක ගන්න ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරන ලොකු පින්කමක් සූදානම් කරලා තිබෙන බව. මමත් පොලිමේ ඉඳලා ඒ උත්තම ධාතුන් වහන්සේලා වැඳ පුදාගත්තා. ඉතින් ධාතු කරඬුව කැලණි රජමහා විහාරයට වඩම්මාගෙන යන ලොකු පෙරහැරක්ද සංවිධානය කරලා තිබුණා. ඔයාලට මේ වීඩියෝ එක නරඹද්දී දැක බලා ගන්න පුළුවන් තේවාව මැද්දේ ධාතු කරඬුව නායක ස්වාමීන් වහන්සේගේ දෝතට ගන්නවත් සමගම සිහින් වැස්සක් ඇද හැලෙන්න පටන් ගත්තා. තේවාවත් සමග වෙනස් වන අහස, හිරු කිරණ, චූඩාමාණික්කය සහ එහා මෙහා යන ආලෝක ධාරා මේ වීඩියෝව නරඹද්දී ඔයාලට පැහැදිලිවම දැක බලා ගන්න පුළුවන්.
Ini dia.